බලන්න පිංගතුනේ මේ මහරහතන් වහන්සේ නමකගේ ජීවිතයක්. අපේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩහිටිය මහරහතන් වහන්සේ නමක් ඔය. ඔබට ඔය ජීවිත කතාව හොඳට මැති දානයේ කානිසංස ගැන තේරුම් ගන්නත්. දානයක් වැලැක්වීමේ විපාකවල භයානකකම තේරුම් ගන්න. ඒ නිසා පිංවතුනී බුදු හාමුදුරුව අංගුත්තර නිකාය තික නිපාති තියෙනවා එක දේශනාව. ඒ දේශනාය බුදුරජාණන් වහන්සේ පෙන්නනව මහණෙන දානයක් නොදීන්න කෙනාට වඩා දෙන දානයේ වලක්වන කෙනා විශාල අකුසලයක් රැස් කරගන්න. මතකතියාගන්න දැන් ඔබට සමාරලාවට දන් දෙන්න හිතෙන්නේ මසුරුයි ලෝබයි. ඒ ලෝභකම් මසුරුකම් ජීවිතේ සසරෙන් මිදෙනකං හිතේ තියෙනවා. මේ රාග දවේශ මෝහ කියන කෙලෙස් එක්කන අපි තාම සසර යන්නේ. එතකොට මේ කෙලෙසුන්ගේ මිදෙන තෙක්ම ඒවා අඩු වැඩි වසයෙන් අපි කාතුලත් තියෙනවා. එතකොට කෙනෙක් ලෝභකම නිසා නොදීන්න පුළුවන් මන් දන් දෙන්නේ. මම නන් දෙන්නේ. හැබැයි මතක තියාගන්න එහෙම හිතනකොට ඒක ඔබට පින් කරගන්න තියෙන අවස්ථාවක් නැතිවීම. ඒක අකුසලේ ඔබට ලෝභකම මසුරුකවම නිසා දානය නොදීන්න එක ඒක එකක්. හැබැයි දානයක් වලක්වන එක ඊට වඩා භයානක මකුසලය. කවුරු හරි දන් දෙන්න යනකොට පැනල වලක් වුණ දෙන්න පවුන්ට ඔබහල ඇතින ඔය වගේ වචන ඕන තර සමහරුවකට මොනවහරි කියලා අර මනුස්්‍යය අපහදෝන දෙන්න පවක හොරේ දෙන්න පවක කුඩුකාරේ දෙන්න පවක අපරාධකාරී ඔය හිගන්නන්ට දෙන්නේ පව පුරුද්ධකට යනවා කියන. එතකොට ඔහොම කියලා මොනවා හරි කියලා අපහදෝන සමහරලාවට මේ නැතිවැරි මිනිස්සුන්ට විතරක්න මේ සාමීන් වහන්සේලට දන් දෙන්න හැදුවත් සමහරු පනිනෝ දෙන්න එපා ඔය තැන්වලට ඕවට ඕන තරන් ලැබෙනවා. එදකොට එහෙම කියලා කවුරු හරි කරන පින නවත්තන දෙන්න එපා ඔවුන්ට ඔවුන්ගේ හැටි අපිනු දන්නවා අන්න එහෙම කියලා මොනවා හරි කියලා කාගෙ හරි දෙයක් වලක් වනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනි දානය වලක්වන කෙනා තුන් දෙනෙකුට අනර්ථයක් කරගන්න මහා විශාල අකුසලයක් රැස් කරන. එකක් තමයි දානය වලක්වන කෙනා දන් දෙන කෙනාට දානය තුළ රැස්වෙන්න තිබ පින ඔහුට අහිමි කරලා දාන. ඔන්න දන් දෙන කෙනාට රැස්වෙන්න තිබ පින ඔහුට නැති කරනවා දානය වලක්වන කෙනා. එතකොට ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභයක් නැති කරනවා. ඔන්න දෙන්නෙකුට අනර්ථයක් කරා. දෙන කෙනාට රැස්වෙන පිනත් නැති කරා ලැබෙන කෙනාගේ ලාභයක් නැති කරලා දැම. ඒ සියල්ලන්ට පෙර තමන් දානය වැලැක්වීම තුළ තමන්ගෙම ගුණ තමන් නසාගන්නවා කිය. තමන් විශාල අකුසලයක් රැස් කරගන්න. එතකොට දෙන කෙනාගේ ලාබෙත් පිනත් නැති කරනවා ලැබෙන කෙනාගේ ලාභයක් නැති කරනවා තමන්ගේ ගුණයක් නසාගන්න. තුන් දෙනෙකුට අනර්ථයක් කරලා විශාල අකුසලයක් සසරි රැස් කරගන්න. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි දන් දෙන්න ලෝබයින නොදීන්නේ කොයිනම දෙයක්. කවුරු හරි කරන පිනක් වලක් වන්න යන්න එපා. මැදින් පැනල අහක යන කරුමවලට කරගහන්න යන්න එපා. හිගන්නෙක් ගෙවත් දෙන්න එපා කියලා ඒ ලැබීම නවත්හන්න යන්න එපා. ඒ නිසා ඔබ පුළුවන් තරන් මේ පිනේ විපාක අකුසලේ ආදීනව දන්නවන දැම් බලන්න ලෞකික සම්මාධිට්්‍යයක තියෙන වටිනාකම. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙනි ලෝකෝත්තර සම්මාධිට්්‍යය ඇති කරගන්නත් පළමුුව ලෞකික සම්මාධිට්්‍යය තිබිය යුතුයි. පින් පව් විශ්වාසය කර්ම කරම පල විශ්වාසය මෙලෝ පරලෝ පිළිගැනී. දක්කිනා විභංග සූත්‍රය කියල දේශනාවක් තියෙන. ඒ දේශනාවටිකක් දික දේශනාව. ඒ දේශනාය බුදුරජාණන් වහන්සේ දානය ආනිසන්සේ කින්න එක එකින් එක විස්තර කර පෙන්න්නනවා. ඒ නිසා මතකතියාගන්න සතෙකුට තිරිසන් සතෙකුට කුසගින්න නිවාගන්න කෑමටිකක් දුන්නොත් එක සතෙකුට කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම සීයක් ආනිසංස ලැබෙන විපාකයක් කියනවා. ආත්ම සීයක් මේක එක දවසත් දෙකක් නෙමේ. උපෝපං ආත්ම භාවල සීයක් සසරේ ආහාර දානාදී පින්කං මේ විපාක තමන් පසු පස ලැබෙනවාකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුස්සීලෙක් වෙන්නත් පුළුවන් මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න පුළුවන් අසරණ මනුස්සේ. එතකට කලින්කිව තිරිසනෙක් දැන් මනුස්සේ. හැබැයි මනුස්සෙක් වුණාට බොහෝ ගුණධර්ම ඇති සිල්වත් ගුණුවත් කෙනෙක් නෙමේ. දුස්සීලෙක් වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන් හැබැයි අසරණ කෙනෙ.
අනේ පවුමේ අසරණයක් කියලා කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දෙනවා. ආත්ම 1000ක් කානිසංස ලැබෙන විපාකයක් කිය. තොට බලන් තිරිසන් සතෙක්ගේ කුසගින්න නිවෝ තාත්ම 100යි. එක මනුස්සෙක් දුස්සීලෙක් වුණත් ඔහුගේ කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 1000ක් කානිසංස ලැබෙන පිනා. දැන් අපි හිඟන්නෙක් ගැන හිතන් හිඟන්නන්ගේ සිල් හොයන්න යන්න එපා. ඒ මිනිස්සු කරගන්නද ඒ මිනිස්සු ගෙනියයි. සමහරලාවට ඔය පාරවල්වල යනකොට කොච්චරනවද අනේ නෝනා කන්න නෑ කාලනෑ කෑම ටිකක් දෙන්න කියාගෙන නවා. ඒ මනුස්සයගේ පැටිකිරිය හොයන්න ගියොත් මේ මනුස්සය මෙහෙමයි ඒ කාලෙ මෙහෙමයි මුං ඔය හිඟා කනවා කියලා මෙහෙම කරන්නේ ඔය වගේ ඔය කතන්දර කොච්චර කියන ඉන්නවද. හැබැයි මතකතියාගන්න ඒ මනුස්්‍යයා යම් අකුසලයක් කරනවනං ඒවෑ විපාක යාරගෙන යයි. හැබැයි ඔබට පිනක් කරගන්න ලැබිච්ච වෙලාව. කෙනෙක් මනුස්සෙක් නම් අසරණ කෙනෙක් නම් කුසගින්න ඉන්න කෙනෙකුට එක වේලක් කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නොත් ඒක ආනිසංස ආත්ම 1000ක් සසරි ලැබෙන. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න අනුන්ගේ ජීවිත ගැන හොයලා අනුන්ගේ දේවල් හොයන්න ගිහිල්ලා තමන්ගේ පින නැති කරගන්න එපා. ඒ මිනිස්සු කරගන්න දේවල් ඒ මිනිස්සු සසරි අරගෙනයයි. ඔබ කරගන්න දේවල් වල විපාක ඔබට සෙවනැල් වගේ සසරි පස්සෙන් එනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. බුදු හාන්දුරක තැනක පෙන්න්න මහනෙන පිනේ විපාක මේ ලෝක මිනිස්සු දන්නවන. තමන් උයා පිහාගත්ත භාජනයක් හෝදලා විසිකරත් හැම වෙලාම හිතනවා ඉඳුල් වතුර ටික විසි කරන්න භාජනයක් හෝදලා. හැබැයි විසිකරනකොට හිතන අනේ මේ මහපොළොයි කොච්චරන සත්තු ඇද. ඔය පනුවෝ ගැඩවිල්ලෝ නොඒක් පුංචි සත්තුවන කුරුල්ලො පවා ඇවිල්ල ඔය විසි කරන ඉදුල්ටිකේ බත්තට අහුලගෙන යන කුරුල්ලො දැකල නැද. ලේම් පැටව් අර බත් ඇටේ ඇට අහුලගෙන ගිල්ලා කුසගින්න නිවාගන්න. ඒ නිසා මේ විසි කරන ඉදුල් වතුර ටිකෙන් කී දෙනෙකුගේ කුසගින්න නිවෙනවද. මේ මහපොළොවේ ඉන්න හරි මේ සත්වයකුට කුසගින්න නිවේවා කියලා මෛත්‍රී සිතෙන්න්නං ඉදුල් වතුර ටික විසි කරන්න. මහනින ඒකත් දානමය ආනිසංස ඇති පිනක් කියලා. ඒ නිසා පිංහතුනී පින් කරන්න පිනක වටිනාකම තේරුම්ගන්න පින කියන්නේ මහා පුදුම දෙයක්. අපිට නිවන කරායන්න අවශ්‍ය දෙයක්. පින් කරගත්ත කෙනා සුකාපටි පදා කිප්පාබිඤ්ඥා සැප සහිත මාර්ගයක ඉක්මනින් නිවන කරායනවා පින් දහම් රැස් කරගත්ත කෙනා. ඒ නිසා පින දියුණු කරන්න. පින අපිට අවශ්‍යයි කොතනවත් බුදු හාන්දුරු පින් කරන්න එපා කියලනෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙනි භාජනයකට ජලයේ බින්දුව වැටිලා ඒ භාජනයේ ජලයෙන් පිරිලා ඉතිරිලා යන. ඒ වගේ ජීවිතයට පුංචි පුංචි පින් එකතු වෙලා ඒ ජීවිතේම පිනෙන් පිරිලා ඉතිරිලා යන. ඒ නිසා කවදාවත් පිනක් පුංචි කියලා පිනට අවමං කරන්නත් එපා. පුළුවන් තරම් පුංචි පුංචි පින එකතු කරලා ජීවිතය පිනෙන් පුරෝගන්න.